ආයිබෝවන් කොටස් වෙළඳපොළ කිව්වම හිතට එන්නේ ටිකක් සංකීර්ණ අමාරු දෙයක් කියලා නේද? හැබැයි ඇත්තටම එහෙම බය වෙන්න දෙයක් නැහැ. අපි මේ විග්‍රහයෙන් බලමු මේ කියන කතාව හරිම සරලව පියවරෙන් පියවර තේරුම් ගන්න. හරි මුලින්ම තියෙන ලොකුම ප්‍රශ්නයක් ගොඩක් දෙනෙක් හිතන් ඉන්න දෙයක් තමයි කොටස් වෙළඳපොළ කියන්නේ සල්ලි තියෙන අයට ධනවන්තුන්ට විතරක් වෙන්වන තැනක් කියලා. ඇත්තලම ඒ කතාවේ ඇත්තක් තියනවද? ඊළඟට එන ලොකුම බය මේක තමයි ගොඩක් අයව පස්සට අදින දේ. ඒ තමයි මේක තවත් එක සූදුවක්ද? නිකන් වාසනාව මත දුවන දෙයක්ද? අපි දාන සල්ලි ඔක්කොම නැති වෙලාම යයිද? ඔන්න ඔය බය. හොඳයි. ඔන්න ඔය කතා දෙකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා අපි දැන් හොයලා බලමු. මේ වගේ මිත්‍යා මත පැත්තකින් තියලා කොටස් වෙළඳපොළ කියන මේ සිස්ටම් එක, මේ යන්ත්‍රය ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියන එක හරියටම තේරුම් ගමු. හරි එහෙනම් මේ මුළු කතාවම තේරුම් ගන්න නම් අපි පටන් ගන්න ඕනේ අත්විවරයෙන්. ඒ කියන්නේ මේ හැම දෙයකම තියෙන මූලිකම ඒකකය ඒ තමයි කොටසක් නැත්නම් අපේ ඉංග්‍රීසියෙන් කියන ෂෙයා එකක් කියන්නේ මොකක්ද කියන තැනින්. මේක ඇත්තටම හරිම සරල දෙයක්. කොටසක් කියන්නේ මොකක් හරි සමාගමක අයිතියෙන් පුංචි කෑල්ලක්. මෙතනදී අල්ලගන්න ඕන වැදගත්ම වචනේ තමයි අර අයිතිය කියන එක. ඒ කියන්නේ ඒ සමාගමේ අයිතිකාරයෙක් වෙනවා කියන එක. මෙන්න මේ රූප සටහන දිහා බලන්නකෝ. මේ ලොකු රවුමෙන් නිරූපණය වෙන්නේ සම්පූර්ණ සමාගම. දැන් බලන්න, ඒ සමාගම එකම වගේ සමාන කුඩා කෑලි 1000කට බෙදලා තියෙනවා. අපි මේවට තමයි කියන්නේ කොටස් කියලා. අන්න ඒ වගේ පොඩි කෑල්ලක්, ඒ කියන්නේ අයිතියෙන් පොඩි කෑල්ලක් තමයි අපිට උනත් මිලදී ගන්න අවස්ථාව තියෙන්නේ. සරල උදාහරණයක් ගත්තොත් හිතන්න අර කොටස් 10න් කොටස් 10ක් විතර කෙනෙක් මිලදී ගන්නවා. එහෙම ගත්තොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒ පුද්ගලයා දැන් ඒ සම්පූර්ණ සමාගමේ 100%ක අයිතිකාරයෙක්. බලන්න ඒක කොච්චර ලොකු දෙයක්ද කියලා. ඉතින් ඇයි මේ අයිතිය මෙච්චරටම වටින්නේ? මොකද්ද මේකේ තියෙන වාසිය? හේතුව තමයි මේක. සමාගම දියුණු වෙලා ලාභ ලබනකොට ඒ අයිතිකාරයන්ට, ඒ කියන්නේ කොටස් අරගත්තු අයටත් ඒ ලාභයෙන් කොටසක් අනිවාර්යෙන්ම ලැබෙනවා. ඇත්තටම ආයෝජකීන්ව මේ පැත්තට අදින ප්‍රධානම චුම්බකය තමයි මේක. හරි. දැන් කොටසක් කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි නේද? එහෙනම් ඊළඟට අපි බලමු මේ කොටස් එහෙට මෙහෙට හුවමාරු වෙන මේ සමස්ත විලඳපොළ aka the stock market ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ අරමුණකින්ද? ඇයි මේ වගේ දෙයක් තියන්නේ? ඇත්තටම මේකට ප්‍රධාන අරමුණු 3ක් තියෙනවා. පළවෙනි එක සමාගම් වලට තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න ලොකු වෙන්න අවශ්‍ය ප්‍රාග්ධනය. ඒ කියන්නේ සල්ලි හොයාගන්න මේකෙන් ලොකු උදව්වක් වෙනවා. දෙවෙනි එක අපි වගේ සාමාන්‍ය ආයෝජකයින්ට ඒ දියුණු වෙන සමාගම් වල කොටස් අරගෙන තමන්ගේ ධනයත් වර්ධනය කරගන්න නියම අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ දෙකම එකතු නම් මොකද වෙන්නේ? තුන්වෙනි දේ, ඒ කියන්නේ මුළු රටේම ආර්ථිකය ශක්තිමත් වෙනවා. හැබැයි මේක අදయ్య පටන් ගත්ත දෙයක් නම් නෙවෙයි. කොටස් වෙළඳපොළ කියන සංකල්පයට ඇත්තටම ලොකු දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම මේක ලෝකෙ පුරාම පැතිරිලා තියෙන දෙයක්. හිතන්නකෝ, ලෝකේ පළවෙනිම කොටස් වෙළඳපොළ ආරම්භ වෙලා තියෙන්නේ 16 ගණන්වල නෙදර්ලන්තේ. එදා ඉඳන් අද වෙනකොට ඇමරිකාවේ නිව්යෝක් කොටස් වෙළඳපොළ, එංගලන්තේ ලන්ඩන් කොටස් වෙළඳපොළ වගේ දැවැන්තයින් එක්ක අපේම කොළඹ කොටස් වෙළඳපොළත් ඇතුළුව ලෝකේ පුරාම මේ ජාලය ක්‍රියාත්මක වෙනවා. හරි. දැන් අපි මේ මූලික කරුණු ටික දන්නවනේ. මතකද අපි මුලින්ම කතා කරපු අර ලොකු ප්‍රශ්නේ? ඒ කියන්නේ කොටස් වෙළඳපොළ කියන්නේ ඇත්තටම සූදුවම්ද කියන එක. අපි ආයමත් මේ ප්‍රශ්නේ දිහා බලමු මේ අලුත් දැනුමත් එක්ක. ගොඩක් වෙලාවට ඇහෙන කතාවක් තමයි කොටස් වෙළඳපොළ කියන්නේ ඉතින් සූදුවක් තමයි කියන එක. අපි මේ අදහසට ලොකු රතු කතිරයක්ම ගහමු. මොකද ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. ඇයි එහෙම කියන්නේ? බලන්න. සූදුව කියන්නේ සම්පූර්ණයෙන්ම වාසනාව මත, ඒ කියන්නේ chance එක මත පදනම් වෙන දෙයක්. හැබැයි ආයෝජනය කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඒක පදනම් වෙන්නේ වාසනාව මත නෙවෙයි, දැනුම, අධ්‍යයනය සහ විනය මත. ඒ කියන්නේ හරියට කරනවා නම් කොටස් වෙළඳපොලේ ආයෝජනයක් කියන්නේ හොඳින් කරුණු හොයලා බලලා සමාගමක් ගැන විශ්ලේෂණය කරලා ගන්න බුද්ධිමත් ව්‍යාපාරික තීරණයක්. ඒක කවදාවත් S2 පියාගෙන කරන වාසනාව බලන සෙල්ලමක් වෙන්න බෑ. හොඳයි. එහෙනම් අපි දැන් මේ විෂයේ මූලිකම කරුණු ටිකක් ආවරණය කළා. ඉතින් ඊගනට මොකද වෙන්නේ? අපි බලමු මේ කරුණු මාලාවේ ඉදිරි පියවරවල් මොනවද කියලා.
ඉදිරි විග්‍රහයන් වලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද CDS ගිණුමක් විවෘත කරගන්නේ, කොහොමද කොටස් හරියට මිලදී ගන්නේ සහ විකුණන්නේ, ඒ වගේම මේකේ තියෙන අවදානමය කළමනාකරණය කරගන්නේ කොහොමද කියලාත් බලනවා. ඒ හැම දෙයකටම වඩා වැදගත්ම දේ අපි මේ හැමදේම පැහැදිලි කරන්නේ අපේම ශ්‍රී ලංකාවෙන් ගත්තු සැබෑම උදාහරණ එක්ක. දැන් මේ මූලික સિદ્ધාන්ත ටික ඔළුවේ තියාගෙන අහන්න තියෙන වැදගත්ම ප්‍රශ්නේ තමයි මේක. අපේ කොළඹ කොටස් වැළඳපොලේ ගමන පටන් ගන්න ඒ අභියෝගයට මුහුණ දෙන්න දැන් සූදානම්ද? හොඳයි. අපි ඊළඟ විග්‍රහයෙන් ඒ ගමන ආරම්භ කරමු.